දෙවියෙකුට බඹෙකුට මරෙකුට ලබන්න බැරි භෝජනයක් ඔය භෝජනය. ඔක අනුභව කරන්න පුළුවන් බුදුපසේ බුදු මහරහතුන්ට. එවැනි උතුමන්ගේ භෝජනයක් අපි අනුභව කරලා තියෙන්නේ. ඉතින් මේ පෙරහුරුව මම හැමදාමත් කියනවා වාගේ මේ වෙන කිසිවකට නෙවෙයි මේ සංකේත. අර නිමිත්ත කියන්නේ යමක් ඉදිරියට සිද්ධ වෙන්න තියෙන එකට අනාගත නිමිති. මේ භෝජනයේ අයිතිකාරයෝ බවට පත් වෙන්න යන ගමනේදී මේ භෝජන ලැබෙන්නේ. මෙහෙම භෝජන ලබලා ඒවා අනුභව කරලා බණ භාවනා කරලා දවසක මේ භෝජනයේ අයිතිකාරයෝ බවට පත් වෙලා. ඒ කියන්නේ නිකලස් හිතකින් මෙවැනි භෝජනයක් ලබලා නිකලස්ව මේ භෝජනේ අනුභව කරන්න පුළුවන් වෙන තැනට යන ගමනට පෙර නිමිත්තක් නේ. නිසා මතක තියාගන්න මේ හැමෝම දවසක රහත්